යේසුස් වහන්සේ කුරුසේ ඇන ගැසුවේ මොකද කියන එක. ඉතින් ඒවත් කර්ම වේගය තමයි. කර්ම වේගයක් එක පැත්තකින් එනවා. අසත්පුරුෂ ලෝකෙට යහපතක් කරන්න ගියහමත් ওই ප්‍රශ්නේ බලපානවා ප්‍රතිචාර වශයෙන්. ඒකත් හැටියක්. වැරදි වැඩක් කරනවා නම්, දූෂණයක් වංචාවක් කරනවා නම් ඒවා නවත්තන්න යම් කිසි බුද්ධලේ සංවිධානයේ වෙලා යම් කිසි සැලලක් ඇති කළොත් එහෙම අර දූෂණ වංචා කරව යම් කිසි ඒ පිරිසට අල්ලගෙන කෑල්ල ඔක කෑවත්මදි කියලා අදහසක් එනවා. ඒක අදත් එහෙමයි. යම් කිසි කෙනෙක් මත්පැන් හෝ එවඳු මත්ද්‍රව්‍ය හෝ විකුණලා යම් කිසි තත්ත්වයකටපත් වෙලා හිටන් යම් කිසි කල්ලියක් හදාගෙන ඉන්නවනම් ඔය ගමේ ගොඩේ ඉන්න කවුරු හරි දැහැමි සාමදේති පුද්ගලෙක් අපේ ගම මත්පැන් වලින් මත්කුඩු වලින් සුද්ධ කරන්න අපි සංවිධානයක් හදාගමු කියලා හැතුනො මොකක් කරයිද? සංවිධානයේත් බලවත් වෙලා හැම ආවොත් අනික් අය මොකද කරන්නේ? සංවිධානයක් හදාගෙන ගෙවල් හිටන් කුඩු කරලා දානවා. උත්සාහ කරන්නේ මැඩපවත්තලා අර අසාධාරණේ ජය ගන්න. ඒ නැති යේසුස් වහන්සේ කරපු වැඩකුත් ඔහොම එකක් තියෙනවා. දෙවියන් වහන්සේ මාලිගාව හොරුන්ගේ ගුහාවක් කරගන්න දෙන්නේ නැහැ කියලා. ඊට විරුද්ධව යම් පිළි කරැල්ලක් තමයි ආරම්භුවේ. හොරුන්ගේ තිත්පලක් කරගන්න දෙන්නේ නැහැ කියලා. අර බලිපිලි වල බැදලා හිටපු සත්තු නිදහස් කරලා එවුන් අර හැන් කපා හැරලා නිදහස් කරලා පන්නලා දාලා මේ දෙවියන් වහන්සේගේ මාලිගාවින හොරුන්ගේ තිත්පොළ කඩලා බිමට සමතලා කරලා 7 දවසකින් දෙවියන් වහන්සේ මාලිගාව හදවතේ හදනවා කියලා කියපු වචනයක් මුල් කරගෙන ඒකම තමයි වරදර ගත්තේ. නමුත් ඒකෙ වෙන්නේ ගැඹුරු අදහසක්. ඒක මුල් කරගෙන තමයි දරුවමක් දෙන්න ක්‍රමයක් හදාගත්තේ. කරන්න බැරි බොරුවක් කිව්වයි කියලා. මේ මාලිගාව කඩලා 7 දවසකින් ගොඩනගන්න මූට පුළුවන්ද? මේ කියාපු කතාව හරි. කිව්වේ මොකද්ද? වෙන අර්ථයක් පටලවා ගත්තේ වෙන අර්ථයකට. අසත්පුරුෂ මානසිකත්වයේ දුරු කරලා සත්පුරුෂ මානසිකත්වය හදාගන්න මඟ පෙන්නනවා කියලා පෙන්නුවේ. ඒක ලෞකික තමයි. ලෞකික වුණත් බලාපොරොත්තුනේ එහෙම එකක් කරන්න. ඒ ගත්ත කතාව ව්‍යංගාර්ථයකින් තමයි දුන්නේ. ඒ දෙනකොට තමයි ඒකම මුල් කරගෙන කරන්න බැරි එකක් කිව්වා කියලා වරද අපටවලා හිරේට අරගෙන ඊට පස්සේ හිරකාරියෙක් වශයෙන් කුරුසෙට අණ ගහන්න වෙන් කරගත්තා කියලා කියන්නේ. නමුත් ඔය හැම එකකදීම කොච්චර හොදක් කරන්න හැදුවා නරකක් අහන්න සිද්ධ වෙනවා ඒ ලෝකෙ හැටි. ආං නාගෝ සංගාමේ චාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝයි බෞද්ධයන්ෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම හරියට සංග්‍රාමීට බහැපු ඇතෙක් හැම පැත්තෙම එන ඊපහරවල් කාගෙන නොබියව ඉදිරියට යනවා වාගේ මේ අසත්පුරුෂ මිනිස්සෙයින්ගේ නැත්නම් මේ මිනිස්සෙගේ තිබෙන වචන නැමැති ඊපාරවල් කාගෙන මේ ධර්ම සංග්‍රාමයේ වාත් ඉදිරියට යනවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ওই කාරණේ. එහෙනම් ලේසි නැහැ ධර්ම සංග්‍රාමයක ඉදිරියට යන්න යහපතක් කරන්න. විරුද්ධකාරීව සම්පූර්ණ විරුද්ධව නැගී සිටිනවා. ඉතින් මහා බලයක් නැగిලා එන්න ඕනේ කවදා හරි පාරමිතා පුරලා. එහෙම දෙයකින් පරාජය කරන්න බැරි වෙන්න. ඒ නිසාම තමයි අසංඛ්‍ය කල්ප ගණන් ලෝතර බුද්ධත්වයටපත් වෙලා යහපත සිද්ධ කිරීම සඳහා පාරමිතා පුරන්නේ බෝධිසත්ව පාරමිතාවක්. ඒ ශක්තිය ලබන්න. ඒ ශක්තිය නොලැබුවා නම් කවදාවත් එදා බමුණු සමාජයක බුදුරජාණන් වහන්සේට කවදාවත් ওই විදිහට මේ ධර්මයේ ව්‍යාප්ත කරලා නිරුපද්‍රිතව නැගින්න හම්බෙන්නේ නැහැ. මේ මහා බලමහිමේ උඩ තමයි එකක්වත් කරගන්න බැරි වුණේ. ඉතින් ඒ වගේ දෙයක් ඔතන සිද්ධ වෙන්න පුළුවන්. කොහොම අනන්ත දුක් විඳලා තමයි සසරේදී පාරමී ගුණයක් පූර්ණිය කරගත්තේ. බුදු වෙන්නත් විවිධාකාර දාර්ශනිකයෝ වශයෙන් හිටපු අය ඉන්නවා කර්මඵල දහන අදහස් තිබිච්ච අය. ඒගොල්ලෝ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ලෝකෙත් ලෞකික වශයෙන් හෝ යහපතක් කරනවා නම් ඒක හොඳ වැඩක් කියනවා මිසක් වෙන මොකක් කියන්නේ. හොඳින්ම හොඳ දේ මොකද්ද? නිවන් අවබෝධ කරගෙන සියලු දුකෙන් නිදහස් වෙන වගේ පෙන්නන එක. ඒක නම් බුදුරජාණන් වහන්සේ යන දව කෙනෙක් කලේ නැති නිසා ඒකට අග්‍රතැන දෙන්න ඕන. හැබැයි ලෝකෙදී යහපතක් කරන කවුරු හරි හොඳ වැඩක් කරනවා නම් හොඳ වැඩට පහර ගහන්න හොඳ නැහැ. ඒක ඉතින් හොඳ නම් හොඳ කියන්න ඕනේ. හැබැයි දන්නේ නැතුව හොඳ කියන්න යන්නත් හොඳ නැහැ. හොඳට විමර්ශනය කරලා බලන්න මොකද්ද කිව්වේ මොකද්ද කළේ. සතුන් මරන්න වගේ පෙන්නනවා හොරකම් කරන්න කාම මිත්‍යාචාරයට බොරු කේලම් පරස වචන ප්‍රලාපවලට ලෝභ තරහ මෝඩ ආදී දස අකුසලයට හෝ කරන්න කරවන්න අනුබල දෙන්න වර්ණනා කරන්න මග පෙන්නන්න. එබඳු බුද්ධලයා හොඳ කෙනෙක් කියලා ගන්න එපා. අච්චරයි ලේසි හොයා ගන්න. ඔයිට තවත් නරකේවා කරන්න 10 මිස තව එකක් නැහැ. ඔය අකුසල් 10න් තමයි ලෝකෙත් නරක කරන්න වෙන්නේ. ඔය 10 මුල් කරගෙන. එක කිරීම කරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණනා කිරීම. ඔය කියන ටික මුල් කරගෙන තමයි ලෝකයේ මිත්‍යා දෘෂ්ටිය පහල කරන්න හේතු වෙන්නේ. ලෝකයේ අකුසලයට යොමු කරන්න හේතු වෙන්නේ අසත් ධර්මයට යොමු කරන්න අසත්පුරුෂයෙක් වෙන්න හේතු වෙන්නේ ওই ටික. ඉතින් ওই ටික යම් කෙනෙක් කරන්නේ නැත්නම් ඕකේ මිදෙන පැත්තට කටයුතු කරනවා නම් ඔව් නරක කෙනෙක් කියන්නේ හොඳ නැහැ. ලෞකික නමුත් ඔව් හොඳ කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ධර්ම මාර්ගයේ පෙන්නන ඒ ආර්ය උත්තමය. ඒක අති උසස්. අති දුර්ලභ ලෝ පහලෙන තාම සුළු කාලයක් තුළ විද්‍යාමානලා හැඟවිලා යන දෙයක්. මේ එහෙම කාර්ය තමයි බුද්ධාන්තරයක් කියන්නේ. බුද්ධාන්තරයක එහෙමයි ඉන්නවා නම් ඒ කාලෙදි බොහොම ගරුවෙන් තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ගැන ඉතින් අපිට මොකටද ඉතින් අපි හොයන්නේ? දැන් මොන ආගමේ වුණත් කමක් නැහැ. ඉතින් ඒ එහෙම උනේ මොකද කියලා හොයුවෙන් අපිට ඇති ප්‍රශ්නේ මොකද්ද? අපි බලන්න ඕනේ ඒකයි. ඒක බලාගෙන අපිට අවශ්‍ය කරන කාරණේ සිද්ධ කරගන්න ඕනේ.